සමන්තා චක්කවාලීසු අට්‍රාගච්චන්තු දේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස පින්වතුනි උඳුවප්පුන් පොහෝ දවස ලංකා සම්බුද්ධ ශාසනය තුළ මුදුන් මල්කඩ බදු ජයශ්‍රී මහබෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ අනුරාධපුර මහමෙවුනා උයනට වඩම්මලා මේ ලංකා සම්බුද්ධ ශාසනය තුළ එදා රෝපණය කෙරිච්ච උතුම් පුන් පොහෝ දවසයි. අපේ බුදුරජාණන් වහන්සේගේ මහා බුද්ධ අධිෂ්ඨාන පහ අනුව උන්වහන්සේ පිරිනිවන් පාන්න පෙර පිරිනිවන් මංචකයේ වැඩ ඉඳලා සිදු කරපු බුද්ධ අධිෂ්ඨාන පහක් ගැන සඳහන් වෙනවා. ඒ අතර පළවෙනි දෙවනි තුන්වෙනි කියන ඒ අධිෂ්ඨාන තුනම සඳහන් වෙන්නේ ජයශ්‍රී මහ බෝධියේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ මේ ලංකා භූමියට වැඩමවීම හා සම්බන්ධ. ඊළඟ මහා අධිෂ්ඨානය තමයි රුවන්වැලි මහා සෑයි ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා පිහිටන වෙලාවේ ඒ ධාතුන් වහන්සේලා රජතුමාගේ හිසෙන් අහසට පැනනැගලා ඒ ධාතුන් වහන්සේලා ද්‍රෝණී බුදුරුව මවාගෙන අහසේ අමා මහ පෙළහර පාලා සෑ ගර්භය තුළ බුදුරජාණන් වහන්සේ ජීවමාන බුදුරුවක් මවාගෙන පිරිනිවන් පා වදාළ ඉරියව්වෙන් සෑ ගර්භය තුළ පිහිටාවා කියන අධිෂ්ඨාන. ඒ විදිහට මෙදා මහා සෑයි ඇසල පුන් පොහෝ දවසේ උට්ටසල නැගතින් ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කරන මොහොතේ සිදුවනා කියලා අපේ ඉතිහාසේ මහා සෑ වරුණ ගැන මහා සෑය ගැන සඳහන් වෙන ස්ථානවල සඳහන් වෙනවා. මේ ධර්ම දේශනාව සමගම අපි ඔබට සිහිපත් කරනවා අපි මේ වෙලාවේ මුණ දීලා ඉන්නේ රටේ ඉතාම ව්‍යසනයක් සිද්ධ වෙච්ච අපේ රටේ බොහෝ පිරිසක් ගංවතුරෙන් නායාම් වලින් මහා විපත් වලින් පීඩාවට පත් වෙලා බොහෝ පිරිසක් මිය පරලොව ගිය අවතැන් වෙච්ච මොහොතක. ඉතින් මේ මහා විපත් අතර අපි මේ තුල්ලෝක පූජනීය මහා බලවත්ම පිම්බිම අනුරාධපුර ස්වර්ණමාලි මහා සෑ රජුන් වහන්සේ අභියස එළඹෙන ජනවාරි මාසේ අපි සැලසුම් කරගෙන යනවා පූජනීය මහා සෑ පින්කමක්. මේ තුල්ලෝක පූජනීය මහා සෑ පිම්බිමට ලක්ෂ ගණනක් සැදැහැවතුන් එක්රැස් කරලා ඒ මහා සෑ වරුණ ඒ මහා සෑයි පූජනීයත්වය ධර්ම දේශනා තුළ දේශනා කරමින් ඔබේ හිත් පහදවලා ඒ මහා සෑ පිම්බිමේ සිට සිදු කරන අසිරිමත් අධිෂ්ඨාන සත්‍යක්‍රියාව මේ ලංකා භූමිය ආරක්ෂාවේවා කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුන්ගේ ආශිර්වාදය ආරක්ෂාව මේ ලංකා ධරණී තලයේ සියලු දෙනාට සියලු සත්වයට සියලු මනුස්්‍යයට හැම දෙනෙකුටම දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාද සැලසේවා කෙන ඒ උතුම් අධිෂ්ඨාන සත්‍යක්‍රියාව ඒ මහා සෑ වන්දනා මහා පින්කම ලබන 2026 ජනවාරි ආරම්භය සමගම අපි සිදු කරන්න සැලසුම් කරනවා. තිගේ සඳහා අපි ඔබට ඉදිරියේ ඒ දින කාල වකවානු දැනුවත් කරනවා. ඒ සඳහා ඔබ බොහොම සද්ධාවෙන් සෝදානමින් සිටින්.
ඊළඟට බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේ පිරිනිවන් පාන්න පෙර පිරිනිවන් මංචකේ වැඩඉඳලා සිදු කරපු මහා අධිෂ්ඨාන අතර පස්වෙනි බුද්ධ අධිෂ්ඨානය තමයි අනුරාධපුර තූපාරාම මහා සෑයි උන්වහන්සේගේ නොබිදී නොකැඩී නොවිසිරි ඉතිරිවෙච්ච විශාලතම ධාතුන් වහන්සේලා අතරින් දකුණු අකුධාතුන් වහන්සේ තැන්පත් වෙන මොහොතේ බුදුරුව මැවිලා අහසේ යමා මහ පෙළහර පාල සෑ ගර්භය තුළ ඒ දකුණු අකුධාතුන් වහන්සේ පිහිටාවා කෙන අධිෂ්ඨාන. ඔන්න ඔය මහා අධිෂ්ඨාන පහ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ එදා මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වන උයනේ උතුරට හිසලා සල්ගස් දෙකක් අතර පිරිනිවන් මංචකේ වැඩඉදලා පිරිනිවන් පාන්න පෙර සිදු කරපු මහා අධිෂ්ඨාන පහක් හැටියට අපේ ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. තින් අද අපි බලමු අද මේ උදුවප්පුන් පොහොයත් එක්ක යෙදෙන ඒ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ හා සම්බන්ධ පළවෙනි දෙවනි තුන්වැනි කෙනේ මහා අධිෂ්ඨාන තුන මොනතරං අසිරිමත්ද. පිංහතුනී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර පිරිනිවන් මංචකී වැඩඉඳලා උන්වහන්සේ ලෝකෙ දිහා බලනවා උන්වහන්සේ මේ ලෝකෙ පහළවෙච්ච අල්පාවිශ්ක බුදු කෙනෙක්. මේ මහා බද්්‍රකල්පයේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලෙ මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 40,000ක් කියනවා. කෝනාගමන බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට දෙවනි අන්තක් කල්පේ මනුස්්‍යයන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 30,000ක් වගේ කාලයක්. මේ මහා බද්්‍රකල්පයේ තුන්වැනි අන්තක් කල්පේ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මනුස්්‍යයන්ගේ ආයු සවුරුදු 20,000ක් වගේ කාලයක්. නමුත් ඔබ මම සරණ ගිය අපේ ගෞතම් බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ පහළ වෙන්න මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120ක් වගේ කාලයක් එදා. අද ඒ ආයුෂත් අවුරුදු 100නුත් පහලට අඩු වෙලා. අද අවුරුදු 70 80 අවුරුදු 60 ඔය වගේ සාමාන්‍ය ආයු අපේක්ෂාවක් තියෙන කාලෙක ඔබ මම මේ බණහන්නේ අපි මේ ජීවත්වෙන්. එනිසා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ බුදු වෙලා වැඩ හිටියේ. උන්වහන්සේගේ සම්පූර්ණ ආයුෂ අවුරුදු 80ක් වෙද්දි තමයි උන්වහන්සේ පිරිනිවන් පාන්නේ. සම්බුද්ධත්වයට පත් වෙලා වැඩ හිටිය අවුරුදු 45යි. එදා පිරිනිවන් මංචකේ වැඩ ඉඳලා උන්වහන්සේ අනාගතයේ දිහා බුදු ඇසින් ලෝකෙ දිහා බැලුවා. උන්වහන්සේ පිරිනිවන් පාන්න පෙර මේ ධර්ම විනය ශාස්ත්‍රූ තනතුරට පත් කරා. තථාගතයන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ ඇතුළු එදා වැඩ හිටිය සංඝයාට කුසිනාරාවේදී දේශනා කරනවා මහණෙනි. අද රාත්‍රී තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව නුඹලාගේ ශාස්ත්‍රූන් වහන්සේ බවට පත් වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මයයි විනයයි. ධර්ම විනය ශාස්තෘත්වයට පත් කරා පිරිනිවන් පාන්න පෙර. ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද මෙහෙම හිතන්න එපා. අනේ අපේ ශාස්තෘන් වහන්සේ පිරිනිවන් පෑවනොයිද. අපිට දැන් ඉතිරි වෙලා තියෙන අතීතයට ගිය ශාස්තෘවරයගේ ධර්ම විනයක් විතරක් නේද කියලා එහෙම හිතන්න නං එපා. අද රාත්‍රී තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව නුඹලාගේ ශාස්තෘවරය බවට පත්වෙන්නේ ධර්මයයි විනයයි කියලා ධර්ම විනය ශාස්තෘත්වයට පත් කරා. බුදුරජාණන් වහන්සේ අනාගතයේ බුද්ධ අධිෂ්ඨාන පිහිටෙව උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා විසිරෙන්න. උන්වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානය මතයි ලලාට ධාතුන් වහන්සේ අකුධාතුන් වහන්සේලා දෙනම සතර දළදා වහන්සේලා නොකැඩී නොබිදී නොවිසිරී මේ ආකාරයෙන් පවතීවා කියලා අධිෂ්ඨාන කරේ. අනෙක් සියලූම අස්තිධාතුන් වහන්සේලා මුම්පියලි ප්‍රමාණයට කඩසහල් ප්‍රමාණයට අබෑට ප්‍රමාණයට බිඳිලා විසිරිලා. මේ සියලු දහතුන් වහන්සේලා දෙව් මිනිස්සුන්ගේ වන්දනා ලබමින් අවුරුදු 5,000ක් යනතෙක් මේ ලෝකයේ වැඩ සිටිත්වා අවුරුදු 5,000ක් අවසන් වෙන තැන
බුද්ධගයා වජිරාසනයට ඉහළ අහසේ සියලු ධාතුන් වහන්සේලා එකට එකතු වෙලා බුදුරුවක් මැවිලා. ඒ ධාතු පරිනිර්වාණය මෙන්න මේ අයුරින් සිදුවේවා කියලා අධිෂ්ඨාන පිහිටෙව්. ඒව සිදුවෙන්නේ අපිට ඕන හැටියටවත් ඔබටවත් මටවත් මේ ලෝකෙ වැඩඉන්න වෙන කාටවත් දෙවියකුටවත් බ්‍රහ්මයකුටවත් වෙන කාටවත් ඕන විදිහට නෙමේ. බුදුරජාණන් වහන්සේයම් අධිෂ්ඨානයක් සිදු කලාද ඒ බුද්ධ අධිෂ්ඨාන අනුවයි ධාතුන් වහන්සේලාද වැඩඉන්න. ඒ බුද්ධ අධිෂ්ඨානය අනුවයි ජයශ්‍රී මහා බෝධයේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ අදටත් මේ මොන තරම් මහා විපස් සිද්ධ වනත් ඒ බෝධීන් වහන්සේ වැඩඉන්නේ. ඔබ දන්නවා බෝධීන් වහන්සේට කොච්චර නං හතුරුකං කරන්න උත්සාහ කරපු අතීත ඉතිහාසයක් අපට තියෙනවද. අවුරුදු 44ක් එලාර ඇතුළු සොලි පිරිස මේ අනුරාධපුර නගරය අත්පත් කරගෙන හිටිය. කීප වතාවක් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ විනාශ කරන්න ඕන උපක්‍රම යෙදවා කණ්ඩායන් යෙදෙව්වා. නමුත් ඒ හැම අවස්ථාවකම බෝධීන් වහන්සේ ආරක්ෂා වුණ. එනිසා ඒ බෝධීන් වහන්සේ අදටත් අනුරාධපුර මහමෙවුණාව යන වැඩ ඉන්න බුද්ධ අධිෂ්ඨාන මතමයි. පිංහතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩඉඳල කරන පළවෙනි අධිෂ්ඨානය තමයි උන්වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 236කට පමණ පසුව තුන්ගනි ධර්ම සංගායනාවෙන් පසුව ධර්මාසෝක රජතුමා රන් කටාරමක් කරවලා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා පිරිවරාගෙන මේ බෝධියේ දක්ෂිණ සාකාව ලංකාවට වැඩමවීම පිණිස මහා බෝධීන් වහන්සේ අසලට පැමිණිච්ච වෙලාවේ තමන් වහන්සේ විසින්ම වෙන් වෙලා මුල් විහිදවාගෙන අහසට පැනනැගලා ඒ දක්ෂිණ සාකාව රන් කටාරමේ පිහිටාවා කියල බුද්ධ අධිෂ්ඨානයක් කර. එතකොට කවුරුත් කපලා රෝපණය කරලා එහෙම ලංකාවට වැඩැම්මුව නෙමේ. බුද්ධ අධිෂ්ඨාන මතමයි බෝධිය දක්ෂිණ සාකාව වෙන් වෙලා මුල් විහිදවාගෙන අහසට පැනනැගල රන් කටාරමේ පිහිටිය. ඒ තමයි පළවෙනි බුද්ධ අධිෂ්ඨාන. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර පිරිනිවන් මංචකේ වැඩඉඳල සිදු කරපු දෙවනි බුද්ධ අධිෂ්ඨානය තමයි ඒ බෝධීන් වහන්සේ රන් කටාරමේ පිහිටනවා සමගම බෝපත් අතරින් සවනක් ගන බුද්ධ රශ්මි ධාරා විහිදේවා කියල අධිෂ්ඨානයක් කර. ඒ පරිදිම සිදුවනා කියල ඉතිහාස ග්‍රන්ථ රැසක සඳහන් වෙනවා. එදකොට දක්ෂිණ සාකා බෝධිය අද අනුරාධපුර මහමෙවුණාව වැඩඉන්න ඒ උතුම් බෝධයේ එදා බෝධී පත් අතරින් බෝ පත් අතරින් බුද්ධ රශ්මි දහරා විහිදිලා තියෙනවා. තුන්ගනි බුද්ධ අධිෂ්ඨානය තමයි පිරිනිවන් මංචකේ නම් සිදු කරපු. රන් කටාරම සහිත බෝධීන් වහන්සේ බෝ පත් අතරින් බුද්ධ රශ්වි විහිදමි. අහසට පැනනැගලා සතියක් වලාගැබ අතර අහසේ රැඳිලා දෙව් බමුන්ගේ වන්දනා ලබමින් අහසේ වැඩ සිටිත්වා කියලා අධිෂ්ඨානයක් කරා සතියක්. බලන්න මොන තරං ආශ්චර්යයක්ද කියලා. ඒ පරිදිම අපේ ඉතිහාසය සඳහන් වෙනවා ජයශ්‍රී මහා බෝධී දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ ලංකාවට වැඩමවීම පිණිස ඒ සූදානන් කරන මොහොතේ ඒ මහා ප්‍රාතිහාරයන් සිද්ධ වනා කියලා. එදා ඒ ප්‍රාතිහාර දකින ධර්මාසෝක රජ්ජුරු තුන් වතාවක්ම ඒ පෙළහර දකිද්දී දඹදිව් රාජ්‍ය ධර්මාසෝක රජ්ජුරුව කියන අධිරාජ්‍යයක් හැටිට අදාපි දකිනෝ ඉන්දයා කොටස විතරක් නෙමේ ඔය පකිස්ථානය ඇෆ්ගනිස්ථානය එතකොට ඔය මැද පෙරිදික පැත්තට යනකම් ඔය භූමි එදා ධර්මාසෝක රජ්ජුරුවන්ගේ අධිරාජ්‍යයට යටත් වෙච්ච භූමි. එතකොට ඒ මුළු දඹදිව් අධිරාජ්‍යම තමන් බෝධීන් වහන්සේ උදෙසා පූජා කර පූජා කරලා බොහෝම අප්‍රමාණ සද්ධාවෙන් ඒ බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකාව සතියකට පසුව පොලෝ මට්ටමට වැඩම කරාට පසුව
බොහොම ලස්සනට සරසපු රථයක තැන්පත් කළ පෙරහැරින් වඩමවල ගංගානං ගගේ සරසපු නැවක ආරක්ෂිතව තැන්පත් කරා. සංගමිත්තා රහත් භික්‍ෂුණිය ඇතුළු තවත් භික්‍ෂුණීන් වහන්සේලා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට නොයෙක් පිරිස ඒ තේවා කටයුතු ආරක්ෂා කටයුතු බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට කුල ගණනාවකට අයිති ඒ පිරිස රජ්ජුරුවෝ ඒ නැවීම පිටත් කරලා ගඟ දිගේ මුහුද දක්වා සමාන්තරවෙන අතරේ. රජ්ජුරුවෝත් ගං යුරායින දිගේ ඒ බෝධීන් වහන්සේ දෙස බලාගෙන සාධු කාරදමින් පිරිසත් එක්කම ඒත් එක්කමාව කියනවා. ඒවගේම මේ නැව මුහොදට වැටෙන තැනදි ආයමත් බෝධීන් වහන්සේ අරගෙන ගොඩබිමේ තැන්පත් කරලා දඹදිව් රාජ්‍යම පූජා කරලා කිව්වා ලංකාවෙන් එදා බෝධීන් වහන්සේ වැඩම කරන්න දේවානම් පිතිස්ස රජ්ජුරුව පිටත් කරපු මේ අමාත්‍යවරයට කෙන අමාත්‍යවරේ මම මේ දඹදිව් රාජ්‍ය කීප වතාවක් බෝධීන් වහන්සේට පූජා කරා. ඔබ ගිහින් ලංකා රාජ්‍ය මාමිට්‍ර දේවානම් පේතිස්ස රජ්ජුරුවන්ට දැනුවත් කරන්න ලංකා රාජ්‍යත් මේ බෝධීන් වහන්සේට පූජා කරන්න කියලා. එහෙම කියලා තමයි බෝධීන් වහන්සේ නැවේ තැන්පත් කරලා. නොපෙනී යනකම්ම සාධු කාර්දමින් ඇස්වල කඳුළු වැගිවරෝමින් බලාගෙන හිටිය කියලා අපේ පොත්පත්වල සඳහන් වෙනවා. ඔබ අහල ඇති ඔයන අතරතුර නාගලෝක නාගයන් පවා බෝධීන් වහන්සේ මුලින් පැහැරගන්න උත්සාහ කළ අවසාන ඉල්ලීමක් කරා. අනේ අපිට සතියක් හරි නාලෝට වඩම්මලා නාගරාජ්‍යත් බෝධියට පූජා පවත්වන්න අවසර දෙන්න. එදා සංගමිත්තා රහත් භික්‍ෂුණිය මුලින් නාගයන් ගුරුළු එස් මවාගෙන පෙළහර පාල දමනය කර අවසාන මේ නාගයන්ගේ ඉල්ලීමට ඉඩ දුන්න. සතියක් නාලවට බෝධීන් වහන්සේ වඩම්මලා පූජා පවත්වලා පහු නැවේ ගෙනහල තැන්පත් කරා. පසුවදාවෙද්දී දඹකොළ පටුනට සේන්දුනා. මේදු මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා දේවානම් පිතිස් රජ්ජුරු රාජකය පිරිස එදා කරවටක් නැව එනකොට රජ්ජුරුවෝ සාධකාර දෙමින් වතුරට බැහැල පිරිසත් එක්ක රන් කටාරම පිළි අරගෙන මුලින්ම තැන්පත් කරලා ලංකා රාජ්‍යම බෝධීන් වහන්සේට පූජා කර. ඔය විදියට වඩම්ම බෝධීන් වහන්සේ අනුරාධපුර මහමෙවුණා උයනට පෙරහැරින් වඩම්මගෙන ඇවිල්ලා. එදා බෝධීන් වහන්සේ තැන්පත් කරන වෙලාවේ කවුරුත් මෙන්න මෙතන හාරල හිටවන්න කියල හිටෙවන්නේ මේ පින්වතුනි. අපේ ඉතිහා සඳහන් වෙනවා මේදු මහරහත්තන් වහන්සේ රජ්ජරුවන්ට කෙන රජතුමනි මෙන්න මෙහෙම අධිෂ්ඨානයක් කරන්න. මේ උතුම් භූමිය පෙර කකුසඳ කෝනාගමන කාශ්‍යපාදී බුදුරජාණන් වහන්සේලාගෙත් සම්බුද්ධත්වයට පත්වෙච්ච බෝධීන් වහන්සේලාගේ දක්ෂිණ සාකා බෝධි පිහිටිය භූමියක්. ඒ නිසා රජතුමා අධිෂ්ඨානයක් කරන්න මේ මහමෙවුනා උයනේ මේ මහා බද්්‍ර කල්පයේ පහළ වූ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ මහරි බෝධයේ දක්ෂිණ සාකාව පිහිටියම් තැනක් ඇද්ද. කෝනාගමන බුදුරජාණන් වහන්සේගේ ඒ දිමුල් බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකාව එදා බුද්ධ අධිෂ්ඨානයෙන් පිහිටි යම් තැනක් ඇද්ද. කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදුවෙච්චයි නුග බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකාව පිහිටි යම් තැනක් ඇද්ද. ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ ඇසතු බෝධිය දක්ෂිණ සාකාව ඒ ස්ථානයම පිහිටාවා කියලා රජතුමා අධිෂ්ඨාන කළ වන්දනා කරන්න කිව. බෝධීන් වහන්සේ ඒ වෙලාවෙම අහසට පැන නැගලා. එදා හවස්වරුව වෙනකන් දෙව් බමුන්ගේ වන්දනා ලබමින් අහස්සි වැඩ හිටිය කිය. රජතුමා ඇතුළු පිරිස ලංකා රාජ්‍ය නැවත වතාවක් මේ පෙළහර දැකළ බෝධීන් වහන්සේට පූජා කර. එදා නියමිත මොහොතේ බෝධීන් වහන්සේ පොළොවෙ පිහිටනවා සමඟ ලංකා භූමියම සෙලවෙමි. දෙව්ලොවට පවා ආලෝක දහරා විහිදිලා ගියා කියල සඳහන් වෙන. පිංහතුනේ ඒ මොහොත්තේ විශාල වලාකුළු ප්‍රමාණයක් පොලෝ මට්ටමටම පාත් වෙලා. අර බෝධීන් වහන්සේ වැහිලා ගිය බිහිදු මහරහතන් වහන්සේ දැනුවත් කර රජතුමනි සතියක්
වැස්ස වලාහක දෙවිවරු බෝධීන් වහන්සේට වැසිය දැහැලෙන්න සලස්වනවා. අපි සතියකට පස්සේ බෝධීන් වහන්සේ වන්දනා කරන්නේමු. දැන් පිටත් වෙලා යන්න කාලයයි. රජ්ජුරුව ඇතුළු සියලු දෙනාම මහමෙවුනා උයනින් ඉවත් වුණා. මහමෙවුනා උයනට පමණක් සතියක් වැසිය දැහැලුණ කියන. සතියකට පසුව රාජකය පිරිසත් එක් අනුරාධපුර නගරේම බොහෝම ගෞරුවෙන් සරසලා මල් පූජාද්‍රව්‍ය රැගෙන බෝධීන් වහන්සේට පූජා පවත්වන්න එනකොට. බෝධීන් වහන්සේ අද අනුරාධපුර මහමෙවුනා උයන පිහිටි තැන පිහිටලා. ඒ බෝධීන් වහන්සේගේ මුලින්ම හටගත්ත බෝ පලය මිහිදු මහරහත්තන් වහන්සේ අතින්ගෙන රජතුමාට දෙන රජතුමනි මේ කටාරම මත රෝපණය කරන්න. පස් මත තබලා අර කටාරමේ පස්වලින් වහනවා සමගම ඒ එක බෝ පලය කොටස් අටකට බෙදිලා අතු දළු රිකිලි වැඩිල බෝධීන් වහන්සේලා අට නමක් හටගත්තා. ඒ තමයි අෂ්ටඵල බෝධීන් වහන්සේලගේ පහළවීම. රජ්ජුරුවේ ප්‍රාතිහාරි දැකළ නැවත වතාවක් ලංකා රාජ්‍යම බෝධීන් වහන්සේට පූජා කර. ඒ වෙලාවෙ තවත් බෝපල හතරක් අරවිදියටම මිහිදු මහරහත්තන් වහන්සේ අතින්ගෙන දුන්න රජතුමනි මේ බෝ පල හතරත් වෙන වෙනම රෝපණය කරන්න. ඒ බෝ පල හතරත් වෙන වෙනම කාට බැගින් බෙදිලා දෙතිස් පල බෝධීන් වහන්සේලා හටගත්ත. ඔන්න ඔය විදියට තමයි අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස් පල බෝධීන් වහන්සේලා හටගත්තේ. මේ ජයශ්‍රී මහා බෝධී ආශිර්වාදී ලංකා භූමිය පුරාම බෙදිලා මේ ලංකා භූමියටම ලැබෙන ආකාරයට එදා බෝධි රෝපණ මහා පින්කමට පැමිණිච්ච. ඒ රාජකීයන් සද්ධාවන්ත අයට ඒ අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස් පල බෝධීන් වහන්සේලා බෙදල දුන්නා. ලංකා භූමිය පුරාම තම තමන්ගේ ප්‍රදේශවල ගෞරවයෙන් රෝපණය කරලා ඒ බෝධීන් වහන්සේලට පුද පූජා පවත්වන්න කියලා. පින්වතුනි මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ ලංකා භූමියට වැඩම කෙරෙවේ අද වගේ උඳුවක් පුන් පොහෝ දවසක. ඒ වගේමයි සංගමිත්තාව ඇතුළු රහත් භික්‍ෂුණීන් වහන්සේලා වැඩම කරලා මේ ලංකා භූමී අනුලාබිසෝ ප්‍රධාන 500ක් දෙනා පැවිද්ද බලාපොරොත්තුවෙන් හිටිය කාන්තාවන්ට මේ ලංකා භූමියේ භික්‍කුණී පැවිද්ද ලබාගන්න. එදා ඒ අයට නිවන්දොර විවර කරලා ඒ අයට පැවිදි උප සම්පදාව ලබාදීලා මේ ලංකා භූමිය තුළ කාන්තාවන්ට නිවන්දොර විවර වුණේ උඳුවක් පුන් පොහෝ දවසේ. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේගේ උතුම් සිරිපා සටහන මේ ලක් භූමිය තුළ ධරණය තලය තුළ පිහිටි. සුමන සමන් දෙවියන්ගේ ආරාධනය මත ඉන්ද්‍රනීල මානික්‍යයක් මත ඒ උතුම් සිරිපා සටහන. අභිනී බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් සිරිපා සටහන දහසක් නිම්වලලුවලින් යුක්ත චක්‍ර ලක්ෂණයන්ගෙන් යුක්ත ඒ උතුම් සිරිපා සටහන පිහිටියේ අවුරුදු 5,000ක් යනතෙක් දෙව් මිනිසුන්ට වන්දනාමාන කරමින් පින් රැස් කරගන්න මේ සිරිපා සටහන නොමැකී පිහිටාවාකින අධිෂ්ඨානය. හැබැයි මනුස්්‍යයෝ වන අපිට අපේ ඉල්ලීමක් මත අපිට හැමදාම වැදගන්න නෙමේ දෙවියන්ගේ ආරාධනය. එනිසා අපිට එතනට යන්න පුළුවන් වුණත් නැතත් දැන් ඔබ දන්නවා මේ දිනවල පසුගිය සතිය ඇතිවෙච්ච මහා ධාරානිපාත වරසාව නිසා සමහර පාරවල් ඒ යන කන්දේ බොහෝ ස්ථාන කඩාගෙන ගිහිල්ලා සමහර වෙලාවට තව ටික කාලයක් යනකන් සැදැහැවතුන්ට සුවසේ ඒ සිරිපා වන්දනා කරගන්න තියෙන අවස්ථාවට යම් යම් බාධාවන් ඇතිවෙන්න පුළුව. ඔබ දන්නවා අවුරුද්දේ හැමදාම අපිට අවස්ථාවත් නෑ. අවුරුද්දෙ මාස කීපයයි. මේ උදුවප්පුන් පෝයෙන් පටන්ගන්න ඒ සිරිපා වන්දනා සමය වෙසක් පුන් පොහොය වෙනකම්. මාස 6ක පමණ කාලයක් තමයි මේ මනුස්්‍යයන්ට සිරිපා වන්දනා කරගන්න අවස්ථාව සැලසෙන්. අපි වැන්දත් නැතත් මේ මනුස්සලෝකයයි මිනිස්සු සිරිපා වදින්න ගියත් නැතත් ඒ භූමිය ආරක්ෂා කරන්නේ ඒ භූමියයේ පුද පූජා පවත්වන්නේ වන්දනා කරන්නේ
දෙවියන් බ්‍රහ්මයන්. ඒ නිසා ලංකා භූමිය උස් කඳු මුදුනක උසම තැනක සුමන සමන් දෙවියන්ගේ දිවිය විමානය පිහිටියේ භූමියේ දෙවියන්ගේ ආරාධනය මතයි දෙව් බමුන්ට වන්දනා කරන්න ඒ සිරිපා සටහන පිහිටෙවි. ඒ නිසා මේ උදුවප්පුන් පෝයෙන් තමයි සිරිපා වන්දනා සමයත් ආරම්භ වෙන්නේ. තින් එනිසා මේ සියල්ලු කටයුතු ඔබ සිහිපත් කරගෙන මේ පෝය ගැන පුන් පෝයේ වැදගත්කම සිහිපත් කරන ගමන්. මේ දිනවල අපි මෝන දෙන මේ ලංකාවේ ඇතිවෙච්චේ මහා ධාරානිපාත වර්සාව සුලිකුණාටු ඒ වගේම නායාම් විපත් මේ සියල්ල ඉදිරියේ. අපි කොහොමද ඉවසීමෙන් මෙවැනි විපත්වලට මෝන දෙන්නේ. මේ ස්වභාව ධර්මයත් එක්ක ඇතිවෙන ප්‍රශ්න ගැටලු පීඩා ස්වභාවික විපත් ඉදිරී. කොහොමද අපි ධර්මයෙන් හිතහදාගන්න. මේක තමයි සංසාරි ස්වභාවේ. සසර ගැනමයි කලකිරෙන්න්නට ඕනේ. සසර බියම දකින්න. අද අපි මේ ධර්මානු ශාසනාවේදී විශේෂයෙන් ඔබට මෙවැනි විපත් ඉදිරියේ ශක්තිමත්ව හිතහදාගෙන ඉවසීමෙන් නැගී සිටින්නේ කොහොමද. බොහෝ වෙලාවට අපි දකිනවා ඉවසීම කියන එක බොහෝ පිරිසකට නැති වෙලා යන. දවස් කීපයක් ඉවසනවා. ඊට පස්සේ දවස් කීපයක් යනකොට ආයමත් අර පරණ තැනට වැටෙනවා. තරහාව කේන්තිය වෛරය තමන්ගේ හිතේ බලවත් වෙනකොට ඒක යටපත් කරගන්න තරම් ශක්තියක් බොහෝ දෙනෙකුට නැති වෙලා යනවා. පිංගතුනි බුදුරජාණන් වහන්සේ මහාසාල කියන සූත්‍ර පෙන්නනවා. මහාසාල මනුස්්‍යයන්ගේ ආවිශ අඩුවෙන් අවුරුදු 100න් 15ට අඩුවෙනකොට මේ ලෝකයේ අධර්ම රාගේ බලවත්වෙනවා. විෂම ලෝභය බලවත්වෙනවා. මිත්‍යා ධර්මය බලවත්වෙනවා. දැම් මේ ලෝකයක බලවත් වෙලා තියෙන්නේ. මිනිස්සු අතර අධර්ම රාගේ බලවත් වෙලා. මිනිස්සු මිලමුදල් සල්ලි දේපල වස්තුව ඉදිරියේ සහෝදර කන්නේ හිතවත් කන්නේ ඥාති කන්නේ සත්තු වගේ. විෂම ලෝභය ලෝභකම ඉදිරියේ මිනිස්සුන්ගේ හොරාකෑම් වංචාවල් දූෂණ ඒක බුදු හාමුදුරුවන්ගේ දේද ශාසනය දේද සංඝයාට අයිති දේද බුද්ධ පූජාවද ගිලම්භික්‍ෂූන්ගේ දෙයක්ද ඒ කිසිම දෙයක් නෑ මනුස්සෙකුට හොරසිත් පහළ වුණාට පස්සේ. මිනිස්සු බොහෝම නපුරු විදිහට දුෂ්ට විදිහට මිනිස්සුන්ගේ ඒ ලෝභකම බලවත්වෙන්. එක විෂම ලෝභයක් ඉහ වහයන. මිනිස්සු පුංචි දේට ඕනම අපරාධකට පෙළබෙන. කෙනෙක් විනාස කරන්න බලන මොනතරම් මිනී මැරුම් අපරාධ පසුගිය කාලය තුළ අපිට අහන්න දකින්න ලැබුණද. බල්ලු බලල්ලු වගේ පාරවල්වල මිනිස්සුම මරල දාලයනවා. සමහර වෙලාවට චේන් එකක් කඩාගන්න. කෙනෙක්ගේ බෙල්ල කපලා චේන් එක ඇදගෙන යනවා. එදකොට මේ වගේ දේවල් අපිට මොන තරන්නම් අහන්න දකින්න ලැබිච්ච කාලයක්ද. පත්තරයක් බැලුවොත් පටන්ගත්ත තැනයිනන් තියෙන මිනීමැරුම් අපරාධ දූෂණ වංචා හොරකං මැරකං මත්කොඩු මද්‍රාවය මේව තමයි තියෙන්. මිනිස්සුන්ගේ හිත් සැනසෙන දේවන්න මේ අපිට දවස පුරා මහන්න ලැබෙන. ඔබ ප්‍රවෘත්ති විකාශය බැලුවත් තරගෙට රටේ අපරාධ ගැන තමයි එක දිගට පටන්ගත්ත තැනයින්න අවසන් වෙනකං අහන්න ලැබෙන. ඊළඟට සාකච්ඡාවක් බැලුවත් දවස ගාන යන දේශපාලන සාකච්ඡා බැනගන්නේවා මරාගන්නේවා එතන නැකිටලා මාධ්‍ය ඉදිරියේ ගහගන්නේ නැති එක විතරයි. ඒවත් ඉස්සරහට වෙන්න පුළුවන්. ඒ නිසා එකිනෙකාට චෝදනා කරගනිමින් දවේශය වපුරණ මේ වැඩ සටහන් තමයි අපිට නිතර දකින්න අහන්න ලැබේ. ඒ බලාගෙන ඉන්න මනුස්්‍යයන්ගේ හිත්වල රාග දවේශ මෝහ බලවත් වෙනවා මිසක් කෙලෙස් යටපත්වීමක් වෙන්න. එනිසා මිනිස්සු හැම වෙලාම පාලකයන් ගැන මිනිස්සු ගැන සමාජය ගැන එකිනෙකා ගැන ඉරිසියාවෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් තරහෙන් ජීවත්වෙන යුගයක් බලවත් වෙලා තිය. එවැනි මනුස්්‍යයන් තුළ තරහාව දවේශය කේන්තිය වෛරය බලවත්වෙන්න බුදුරජාණන් වහන්සේ මහාසාල සූත්‍රයේ මහාසාල කියල බමුණෙකුට දේශනා කරනවා. මහාසාල මිනිස්සුන්ගේ කෙලෙස් බලවත්වෙනකොට
අධර්ම රාගේ විෂම ලෝබේ මිත්‍යා ධර්මය බලවත්වෙනවා. එන්න ධර්මය නෙමේ මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා ධර්මය බලවත්වෙන විකෘති දේවල් බලවත්වෙනවා ලෝකේ. එතකොට දෙවියම් මනුස්්‍යයන් ගැන කලකිරෙනවා. දෙවියම් මිනිස්සුන්ගෙන් ඈත්වෙනවා. දේව උදහසට දේව කෝපයකට මනුස්ස ලෝකෙ ලක්වෙනවා. දෙවියන් මනුස්්‍යයන්ගෙන් ඈත්වෙලා මනුස්්‍යයන්ට පිහිට වෙන්න පුළුවන්කම තිබුණ ඒ අධරමිෂ්ට වෛරයෙන් දවේශයෙන් ඉන්න ලෝකයාට පිහිට නොවී දෙවියන් අහක බලනු. අන්න ඒ වෙනකොට ස්වභාව ධර්මයෙන් ඇතිවෙන විපත් ඒ විදිහටම සිදුවෙලා විශාල වසේ මිනිස්සු 100,000 ගණන් ලක්ෂ ගණන් මිය යනවා පීඩාවට පත්වෙනවා කියල බුදු හාන්දුර පෙන්න්නන. බුදුරජාණන් වහන්සේ වදාලා බාහිර පටවි ධාතුව කිපීම නිසා දහස් ගණන් ලක්ෂ ගනම් මිනිස්සු මිය යන පටවි කියන මහපොළො පටවි ධාතු බාහිර පටවි ධාතුවෙන් ඇතිවෙන විනාස කඳු නායනු පොළොව පුපුරලා දෙදරලා යන භූමි කම්පා ඇති වෙනවා. ඒ මුල් කරගෙන දස දහස් ගණන් ලෝකෙමී යන ලංකාව විතරක් මේ ලෝකෙ දිහා බලන්න. මේ ලෝකයේ එක පැත්තක එක්කො ගිනි කඳුවලින් මිනිස්සු පීඩාපත්වට පත්වෙලා. පරිසර උස්නත්ත නිසා මිනිස්සු මැරෙනවා. භූමි කම්පා නිසා 100,000 ගනම් මැරෙනවා. කුණාටුවලින් මිනිස්සු මැරෙනවා. මහා ජලගැලීන් වලින් මිනිස්සු මැරෙනවා. එනිසා පරිසර උස්නත්තෙන් සීතල වැඩි වෙලා සීතල දරාගන්න බැරුව මිනිස්සු මැරෙනවා. සුලග නිසා බාහිර පට විතේජෝ කියන උණුසුම බාහිර වායෝ කැන සුලාම් සුලි සුලාම් කුණාටු. එතකොට මෙන්න මේ බාහිර පටවි ආපෝ තේයෝ වායෝ කියෙන සතර මහා ධාතුන්ගේ කිපීම නිසා මනුස්්‍යයන් 100,000 ගණන් ලක්ෂ ගණන් අනාගතයේ මිය යන මහා විපත් බහුල කාලයක් අනාගතයනවා කියලා බුදුරජාණන් වහන්සේ මහා සාල කියන බමුණට පෙන්න්නනවා. ඒකෙති බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් අපි ගත්තහම සංයුක්ත නිකාය සඳහන් වෙනවා වලාහක සංයුක්තය කියල දේශන රැසක්. වලාහක සංයුක්ත දේශනා දිහා බලනකොට අපිට පේනවා මේ ස්වභාව ධර්මය තමයි. හැබැයි ස්වභාව ධර්මයට බලපෑම් කරන්න පුළුවන් ඉරදි බල සම්පන්න දේවතාවරු මේ ලෝකෙ ඉන්නවා. දැ ඔබ හිතන්න වැස්ස වහිනකොට ඒ වැස්ස වහින වතුර ටික මනුස්්‍යයෝ ඒවා පිළිවලකට එකතු කරලා කළමනා කරණය කරලා එතකොට ඒ වතුරෙන් ප්‍රයෝජන ගන්න මිනිස්ව ඉන්නවා. එතකොට ඊට අදාළ වෙන විදිහට ඒ පරිසර සාධක මිනිස්සු සකස් කරගන්න මහා විශාල දේවල්ලට එක පාට මුණ දෙන්න බැරිවෙන්න පුළුව. හැබැයි ඒ සතර මහා ධාතු තුළ ඇතිවන වෙනස්කන් තුළ මිනිස්සුන්ගේ මට්ටම මිනිස්ව එක පාලනය කරන්න උත්සාහ ගන්න. දෙවියන්ට දිවියම ඉරදි බලයෙන් මේ ලෝකෙ ඇතිවන විපත්වලදි මනුස්්‍යයාගේ යහපතට ස්වභාව ධර්මය පාලනය කර හැකි දේවතා කොට්ටාස ගැන සඳහන් වෙන. ඒ අයට වලාහක දේවතාවරුකිනවා. ඒ අය අතර කණ්ඩායන් ගොඩක්කින්න. වැස්ස වලාහක සීත වලාහක උන්න වලාහක අබ්බ වලාහක මේ වගේ වලාහක දේවතාවරු රැසක් ගැන අපේ ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඒ කියන්න පිංවතුනේ වැස්ස වහින්න දෙවියන් නිසා නෙමේ. එනිසා මේ කාරණා හොඳින් තේරුම් ගන්න වැස්ස වහින්නේ එක ස්වභාව ධර්මය. වැස්ස වහිනවා වැස්ස නැතිවෙනවා නියගෙනවා දුර්භීක්ෂයනවා. හැබැයි දෙවියන්ට පුළුවන් කියනවා දෙවියන් ඉරදි බලය හැම දෙවිවරුන්ටම නෙමේ වැස්ස වලාහක කියන දේවතා කොට්ටාසයට පුළුවන් මනුස්්‍යයන්ගේ යහපත පිණිස ඒ වැස්ස පාලනය කරන්න පුළුවන් මහා වැසි ඇදහැලිලා විශාල විපත් වෙනවන ඒ වැස්ස පාලනය කරන්න වැස්ස වලාහක දෙවියන්ට පුළුවන්. නියග විපත් ඇති වෙලා දුර්භික්ෂ ඇති වෙනකොට වැසි ඇති කරවන්න පුළුවන්. ඔබහල ඇති අපේ පැරැන්නෝ ඉස්සර වැසි පිරිත් කියලා වැස්ස වලාහක දෙවියන්ට ආරාධනා කරලා නිසි කලට වැසි ලබා දෙන්න කියලා පිරිත් කිව්ව දෙවියන්ට පින් දුන්න වැසි පිරිත් කිව්ව. එතකොට ඒවා සාමාන්‍ය මේ පැරැන්න මෝඩකමට දන්න ඇතිකමට ඔහේ කියෝපු දේවල්න්නේ මේ අපේ ධර්ම ග්‍රන්ථයක අතීත වැඩහිටියයේ ධර්මය ගැන දන්න මහරහතන් වහන්සේලාගේ යුගවල
මේ කාරණා ගැන හොඳ දැනුවත් වෙච්චාය ඒ අතීතේ ඉදම් පවත්වගෙන ආපු ඒ ගෞරෝණය ක්‍රම. එතකොට අබ්බ වලාහක මේ අහසේ වලාකුළු එව ස්වභාවිකව අහසේ වලාකුළු ඒ පීඩනය අඩු පැතිවලට අහසේ වලාකුළු ගමන් කරනවා. හැබැයි ඉරදි බල සම්පන්න දේවතා කොටසක් ගැන ධර්මය සඳහන් වෙනවා. ඒ අයගේ ඉරදි බලයෙන් කැමති දිසාවල්වලට වලාකුළු අරගෙන යන්න පුළුවන්. වලාකුල්වල දිසාව වෙනස් කරන්න පුළුවන්. ඊළඟට සීත වලාහක පරිසරයේ සීතල ඇති කර හැකි. උන්න වලාහක උණුසුම ඇති කළ හැකි. වාත වලාහක කියන්නේ සුළඟේ දිසාව පාලනය කරන්න පුළුව දෙවියන් ඉන්නවා කිය. මහ වේගෙන් සුළඟක් හමාගෙන එනවනං ඒ සුළගේ දිසාව වෙනස් කරලා වෙන පැත්තකට යොමු කරන්න පුළුවන්කින්. සුළගේ වේගෙ පාලනය කරන්න පුළුවන් කෙන ඒ අයගේ ඉරුදි බලය. එහෙමනම් අපිට පේනවා වැස්ස සුළඟ වලාකුළු අහස යන ඒවා සීතල උණුසුම මේ ඔක්කොම ස්වභාවික දේවල්. හැබැයි ඉරදි බල සම්පන්න දේවතා කොටස් ගැන ධර්මය සඳහන් වෙනවා මේ දේවල්වලට ඉරදියෙන් බලපෑම් කළ හැකි දේවතා කොටසක් දිවිය තලවල ඉන්නවා. එදකොට මනුස්්‍යයෝ ගුණ ධර්ම රකින තාක් කල් මිනිස්සු සිල්වත්නන් ධර්මිෂ්ඨනම් මිනිස්සු බොහෝ පින්කං කරනකොට ඒ දෙවියන්ගේ ආශීර්වාදය මනුස්්‍යයන්ට ලැබෙනකොට ඒ මනුස්්‍යයන්ගේ යහපත වෙනුවෙන් ඒ දෙවිවරු ස්වභාව දහම පාලනය කරනවා. මිනිස්සුන්ට විශාල විපත් ඇතිවෙන්න යනකොට ඒවා වලක් වන්න දෙවියන් එකතු වෙලා ඒ ස්වභා දහම පාලනය කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මහාසාල කියන බමුණට පෙන්වා මහාසාල අනාගතයේ මිනිස්සු අධර්මිෂ්ට වෙනකොට අධර්ම රාගයෙන් විෂම ලෝබී මිත්‍යා ධර්මය යුක්ත වෙනකොට පොලොවාසී දෙවියන්ගේ පටන් නකනිටා බඹලෝ දක්වාම දෙව් බමුන් මේ මනුස්්‍යයන් ගැන කල කිරෙනවා. ඒ කලකිරීම තුළ දෙවියන් මනුස්්‍යයන්ට පිහිට නොවී දෙවියන් අහක බලන්න. ඒ අරන්න දෙවියන් දඩුවන් කරනෝ නෙමේ. දෙවිය කාගෙන්වා පලිගන්නවත් මනුස්්‍යයන්ට දඩුවන් දෙන්නේ නොනෙමේ. ඒ අය තමන්ගේ වැඩක් බලාගෙන අහක බලනු. ඒක මේ වගේ දැන් නිකං ඔබ හිතන්න දෙවියනුත් කෙලෙස් සහිතයි. කාමලෝකෙන ඉන්නේ. ඒ කෙලෙස් සහිත දෙවියන් අතරත් ඒ අයට කලකිරීම් ඇති වෙනවා. දැන් ඔබ හිතන් ඔබ කව් කාටහරි ඔබ අවංකව උදව් කරනවා. අනේ පව් කියලා කෙනෙකුට අනුකම්පාවෙන් උදව් කරනවා. හැබැයි ටික කාලයක් යැනකොට ඔබට ඒ පුද්ගලයෝ ගැන දැනගන්න ලැබෙනවා මේ පිරිස මහා ධර්මිෂ්ට පිරිසා. දුස්සීල පිරිසක් හොර පිරිසක් වංචනික පිරිසා කපටි පිරිසක් ඒ අයගේ හොරකං වැරදී ඒ ඔක්කෝම ඔබට දැනගන්න ලැබෙනවා සක්සුදක්සේ ඔබට දැනගන්න ලැබෙනවා. ඊට පස්සෙත් ඔබ උදව් කරනවාද නෑ කෙලෙස් සහිත සාමාන්‍ය වෙලාවට මිනිස්සුන්ගේ හැටි ඔය දැනගත්තර පස්ස මිනිස්සු උදව් කරන්නේ මිනිස්සු හිඟන්නෙකුට උනන් සමහරු කියන දෙන්න එපා ඔය මනුස්්‍යය මෙහෙම කියෙන ඔය මත් කුඩුවලට ඔය සල්ලි එකතු කරන්න ඔය කුඩුකාරී ඔය බේබද්දේ ඔය එන්නේ බොන්න සල්ලි එකතු කරන්න. එතකොට දෙන එකත් වලක් වන සමහර. එතකොට මිනිස්සු කවදාවත් මිනිස්සුන්ගේ වැරදි දුස්සීලකං අධර්මිෂ්ටකන් දැක දැක ඔහුට තව තවත් ඒවට උදව් කරන්න කැමති වෙන්නේ. ඒ වගේ තමයි කෙලෙස් සහිත දෙවියෝ. ඔබ කාට හොරෙන් හැංගිලා වැරදි වැඩ කරත් ඔබේ ඇත්ත ස්වභාව ඔබට වඩා දෙවියන් දකින්න. ඒ නිසා ඔබ සුදු ඇඳගෙන හිටියත් මල්වට්ටි අරගෙන හිටියත් ඔබ මොන්න විදියට සිල්රදි පොරෝගෙන හිටියත් ඔබ ඇත්තටම කවුද ඔබ සිල් රකිනවද නැද්ද ඔබ හොරෙද්ද වංචනිකේද කපටියෙද්ද ඔබේ ඇත්ත ස්වභාවේ මොකක්ද ඔබ මොන වගේ ජීවිතයක්ද ගත කරන්න මේ මනුස්්‍යයන්ගේ තියෙන දුරාචාරය මිනිස්සුන්ගේ තියෙන දුස්සීලකා මිනිස්සුන්ගේ තියෙන කුමන්ත්‍රණකාරී ස්වභාවය පහත් ගතිලක්ෂණ මේ සියල්ල දෙවියන් දකිනවා. ඒ දකින දෙවියම් මනුස්්‍යයෝ ගැන කලකිරුණට පස්සේ අහක බලනවා. ඒ මිනිස්සුන්ගෙන් ඈත්තෙනවා. දෙවියම් මනුස්්‍යයන්ගෙන් ඈත්වෙනවා ඒ මිනිස්සුන්ගේ ඇත්ත ස්වභාවි දැනගත්තට පස්සේ මිනිස්සු අධර්මිෂ්ට වෙනකොට අධර්ම රාගේ විෂම ලෝබේ මිත්‍යා ධර්මය බලවත් වෙන්න මනුස්්‍යයන්ගෙන් දෙවියන් ඈත්වෙනවා. මිනිස්සුන්ගෙන් දෙවුරු ඈතට යනකොට ස්වභාව ධර්මී ඇතිවෙන මහා විපත් ව්‍යසනවලට
මනුස්ස ලෝකෙ ඒ විදිහටම ගොදුරු වෙනවා. ඒවා වලක්වන්න පුළුවන් ඉරදි බල සම්පන්න දෙවියන් අහක බලාගෙනින්. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේක තින අංගුත්තර නිකායි තික නිපාතේ මහා සාල කියන සූට්‍ර ඔබ පොත්ත පෙරලලා ඒ ධර්ම ග්‍රන්ථවල හොඳට කියවල බලන්න. මේ දේශනා බුදුරජාණන් වහන්සේ බුදුමුවින් වදාළ දේශනා හැටියට ඒ ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදල අනාගතයේ විශාල වසයෙන් මිනිස්සු පීඩාවට පත්වෙන. සිය දහස් ගනම් දස දහස් ගනම් මිනිස්සු මේ යන. තැන් බලන්න සුනාමියාව දකුණු ආසියාම ලක්ෂ ගානක් මිනිස්සුමියගේ අපේ රටෙත්ති 40,000ක් දෙනා මිය ගිය. එදකොට වසංගත මහා විපත්වෙනවා ලක්ෂ ගනම් මිනිස්සු මිය ගිය. ළඟ දැම් බලන්න මීට අවුරුදු කීපයකට කලින්. ඒ කෝවිඩ් වසංගතය රටේ දහස් ගානක් දස දහස් ගානක් පිරිසමිය ගිය. ඒ අවස්ථාවල් වල පවා හරියට ඔවුන්ට අවසන් ගෞරවයක් දක්වන්න පාන්සුකූලයක්කා සිදු කරගන්න බැරිව. මිනි පෙට්ටියක්කත් නැතුව සමහරට කෝටි ගනන් දේපල ඇති කෙනෙක් වේවා. ඉටි කොළවල ඉක්මනින් මොත්තලා පැෑකීපයක් ඇතුළත ඒ ආදාහන කටයුතු සිදු කරා ඒ තිබිච්ච ඒ කෝවිඩ් නීතිරීතිවලට අනු ඔවුන් වෙනුවෙන් ලොක උත්සව හැටියට මහාදානමී පින්කම් අඩුම ගානය අද්දවස පින්කමත් තුම්මාසි පින්කමක්කත් ගෙදරක සූදානන් කරගන්න බැරි වුණා. ඔවුන් වෙනුවෙන් මිනිස්සුන්ට පන්සලකටවත් මිනිස්සු යන්න නැතු ඔහට බොහෝ දෙනෙකුට අවුරුද්දත් දෙකක් යනකොට අතීතය අමතකයි. බලන්න කෝවිඩ් කාලි මිනිස්සු කොච්චර නං පීඩාවට පත් වනාද. එක්කෙනෙක් එක්කෙනෙකුට ලංවෙලා කතා කරන්න බයයි. දවසට කීසරයක් අතහෝදනවා ඊළඟට මුහුණු ආවරණ දාගෙන කොච්චර නම් බයෙන් තැති ගැනීමෙන්ද රටම වහලා ලොක්ඩවුන් කරගෙන සීමා පනවගෙන සංචරණ සීමා යොදවල අපි කොච්චර දුක්වින්දද. ඉට පස්සේ රටේ අරගලයක්කා මහා විපතක් ගිනිතියා ගන්නවා කෝලහලයක් මිනිස්සුන්ගේ දවේශය වෛරය බලවත් වෙලා මොන තරම් දවේශයෙන් වෛරයෙන් මිනිස්සු කටයුතු කරාද. ආය අවුරුද්දත් දෙකක් යනකොට මහා වරුසාාවක් එක්ක මේ ඇතිවෙච්ච විපතේ රටේම විශාල පිරිසක් පීඩාවට පත් වුණා. අපේ රටේ අතීත පවා නොෙක් නොෙක් ගංවතුර විපත් වියස නැති වුණා. හැබැයි සමහර වෙලා රටේ පලාතක් දෙකක් ගංවතුරෙන් පීඩාවට පත්වෙනකොට අනෙක් පලාත්වල පිරිස එකතු වෙලා උදව් කරා. හැබැයි මේ අවස්ථාව පවා හැබැයි මේ වෙලාවේ මුළු රට්ටම පීඩාවකට පත් වනා. දෙවුන්දර තුඩුවේ නම් පේදුරු තුඩුවට දක්වායේ මහා වැසි ඇද හැලෙනකොට. පීඩාව යන්තන් අඩුවෙන් දැනිච්ච පලාතක් දෙකක් ඇති. හැබැයි මුළු රටම මහා විපතකට පත්වෙලා රටේ හිතාගන්නවත් බැරි ප්‍රදේශ නුවරේලිය නුවර මේ කඳුකර ප්‍රදේශ නාය ගිහිල්ලස් සිය ගනම් පිරිසමිය යනකොට. මහා වතුර පාරවල් හිටි ගමන් ගංගා ඇලදොල දෙගොඩ තලාගෙන යනකොට. සුලි කුණාටු බවට පත්වෙනකොට ඒ ඇතිවෙච්ච පීඩාවන් එක රැයින් තමන් හරි හම්ම කරපු දේපල සියල්ල පොළොයි වැලලිලා යනකොට. සමහර වෙලාවට තමන්ගේ ඥාතීම් පවුලි හයහත් දෙෙන පවුල් පිටිං පොළොවට යට වෙලා ගිහිල්ලා අද හොයාගන්නවත් බැරුව හරියට මිනි පෙට්ටියක තියල අවසන් ගෞරවයක් දක්වල පාන්සුකූලයක් දීලා අවසං කටයුත්තක් සිදු කරගන්න බැරුව පොළොවේ වැලලිලාගේ කී දෙනෙක් නම් අපේ රටේ මිනිස්සු අතර ඉන්නවත්. ඒ නිසා මේ එන හැම සිදුවීමක් තුළම සංසාර බය දකින්න. තව සතියක් දෙකක් යනකොට මේ ඔක්කෝම අමතක වෙලා ආයමත් අර වෛරයෙන් දවේශයෙන් කේන්තියෙන් එකනෙකාට බැනගන්න මරාගන්න මඩගහගන්න මේ මට්ටමට පත්වෙන්න එපා. එනිසා අපි මෙවැනි විපතක් වෙනකොට අපි දකින එක දෙයක් තමයි රටේ මිනිස්සු අතර මොන තරං විපතක් වුණත් තමන් කන බත් පතහරි හෙට දවසේ තමන්ට තියෙයිද කියලා හිතන් නැතුව දන් දෙන පිරිසක් අපේ රටේ මිනිස්සු අතර ඉන්න. එවැනි බෝධි සත්ත සිත් ඇති මිනිස්සු මේ අය අතර ඉන්නවා.
ඒ නිසා පසුගිය කාලි බොහෝ පින්කංකර ඔබ දකින්න නැති. රටේ නොෙක් සංවිධාන පන්සල් වෙහෙර විහාරස්ථාන හැමෝම පුළුවන් විදිහට තමන්ගේ ශක්ති පමණි කෙනෙකුට ලොකෝ දෙයක් කරන්න බැරිවි. හැබැයි එකතු වෙලා සහයෝගෙන් වැඩ කර. අපේ අතුරුගිරිය ශ්‍රී සඳහම් පදනම මේ විපත ඇතිවෙනවා සමගම. අපි ඒ දැනුවත් කිරීමත් සමගම අපේ හාමුදුරන් වහන්සේලා විශේසිෙන් පඤ්ඥාසාර හාමුදුරන් වහන්සේ මුල් කරගෙන අතුරුගිරියේ ශ්‍රී සඳහම් පදනමේ මේ මහා වර්සා විපත එනකොටම අපි කටයුතු මුලින් ආරම්භ කරා. දින 5-6ක් පුරා කණ්ඩව නිදි මරාගෙන දස දහසකට වඩා වැඩි පිරිසකට ආහාරපාන සකස් කර කර පසුගිය දින 5-6 තුළ අපිට පුළුවන්කම ලැබුණා ඒවන් නිවරදි ආකාරයට බෙදාදෙන්. විශේෂෙන් අපිට විධ හමුදාව සම්බන්ධ කරගෙන අපි ඒ රණවිරු දරුවන් සම්බන්ධ කරගෙන ආපදාවලට සම්බන්ධ ඒ ආයතන ආපදා කල්මනා කරන ඒ මධ්‍යස්ථාන සම්බන්ධ කරගෙන ඒ අයගේ ඒ උපදෙස් අනුව රණවිරු දරුවන් සම්බන්ධ කරගෙන ඒ බෙදාදීම් කටයුතු ඒ ආහාර සකස් කරමින් බෙදාදුන්න. තිය නිසා මේ වෙලාවේ අපි ඒ සඳහා උපකාර කරපු කෙටි දැනුන්දීමකින් සමහර වෙලාවට සමාජ මාධ්‍ය ඔස්සේ පේස්බුක් පිටුවක් ඔස්සේ අපි කරපු ඉල්ලීමක් මත බොහෝ පිරිසක් ඒ අවශ්‍ය වියලි ආහාර වතුර බෝතල් අවශ්‍ය සනී පාරක්ෂක උපකරන වගේම දින ගණනක් පුරා දවස් 4-5 නිදි මරාගෙන ඇවිල්ලා උදේ ඉඳං ආහාර සකස් කරමින් සමහර දවස්වලට ආහාර පාසල් 600-700-800 එක වේලකට සකස් කරලා ඉවර වෙනකොට ආයමත් උයන්න පටන් ගන්න. රැල්ලි වෙනකන් නින්දක් නෑ. මේ වගේ දින 5-6ක් වෙහෙස මහන්සි වෙලා කටයුතු කරපු අතුරුගිරිය ශ්‍රී සඳහම් පදනම අවට ගම්වාසීන් අතුරුගිරිය තිසර මාවත ගජබා මාවතේ ප්‍රදේශවාසී සැදැහැවත් හැම දෙනාටමත් ඒ වගේ අතුරුගිරිය ශ්‍රී සඳහම් පදනමට ඒ බඩු බාණ්ඩ ගෙනහල පරිත්‍යාග කරපු සීල සුවාරණ පුුණ්‍ය භූමියයට අපේ ආයතනවලට අපි මේ කරපු මහා පින්කංවලට අපට ශක්තියක් වෙච්ච උපකාර කරපු විදෙස් ගත විදං හරි තමන්ට පුළුවන් හැම ක්‍රමයකින්ම ඒ බඩුමුට්ටු ලැබෙන්න සලස්සපු උදව්පකාර කරපු හැම දෙනාටම ඒවගේ අපි කරපු ඒ මහා සමාජ සත්කාර පින්කං එක්ක ඒව බෙදා දෙන්න අපට ශක්තියක් වෙච්ච රණවිරු දරුවන් හැම දෙනාටමත් අපි යෝධ බල යෝධ ශක්තිය සැලසේවා මේ දාන මේ පින් සසරි දාන පාරමී පුරාගෙන නිවන පිණිසම උපකාර වේවා කියල අපි පින් අනුමෝදන් කරනවා. ඒවගේ මේ දෙසැම්බර් 6 සෙනසුරාද දවස අපේ ගජබා මාවතය අතුරුගිරියේ මෙට්ටීවී ප්‍රධාන නාලිකා පරිශ්‍රය තුළ අපි පිරිත් දේශනාවක් සිදු කරන්න සැලසුම් කළ තින සෙනසුරාදා රාත්‍රී වරුවේ පිරිත් දේශනාවක් සිදු කරලා පසුවදා 7 වෙනිදා ඉරිදා දවසේ උදෑසන සංගගත දක්ෂිනාවක් සමඟ දානමය පින්කමක් සිදු කරලා. අපේ රටේ මිය පරලොවගිය 100 ගණනක් මේ ගංවතුරෙන් නායාම්වලින් මහපොළොවේ වැලලිලා ගිය ඒ පිරිස සියලු දෙනාම සිහි කරලා. ඔවුන්ට පැන්වඩල පින් අනුමෝදන් කරලා ඒ දානමය පින්කමක් කරලා අපේම රටේ මේ විපතේ මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමේ පිරිත් පින්කමක් සහ දානමය පින්කමක් සෙනසුරාද ඉරිදා කියන දින දෙකේ අතුරුගිරිය ගජබා මාවති මෙට්ටීවී ප්‍රධාන ඒ කාර්යාල ගොඩ නැගිල්ල සිදු කෙරෙනවා. ඒ සඳහත් අපි ඔබට ආරාධනා කරන ගමන් දීර්ඝ කාලීනව දැන් අපි ෂණිකව කරන්න ඕන දේවල් ඒ මහා විපත වෙලාවෙ දවස් ගානක් නිති මරාගෙන ආහාර පාන සකස් කරමින් අපිට පුළුවන් හැටියට අපි ඒ උදව්පකාර කටයුතු කරා. ඊළඟට අපි මේ පින් අනුමෝදන් කිරීමේ පින්කං කරනවා. හැබැයි අපි දකිනවා දැන් වතුර බැහැගෙන ගිහිල්ලා දැන් වෙනකොට ගෙවල් කඩාගෙන වැටිලා පාරවල් කඩාගෙන වැටිලා තිං රජයක් හැටියට රජයේ උපරිමෙන් ඒ කටයුතු කරනවා අනේ සංවිධාන මේ හැමෝම එකතු වෙලා. එනිසා කාගෙවත් දේවල් විවේචනය කර කර ආයමත් දවේශෙන් වෛරෙන් ගැටෙන්න්න උත්සා ගන්න එපා. හැමෝම තමන්ගේ උපරිමෙන් තමන්ට පුළුවන් මට්ටමින් ඒ කල්මනා කරන කටයුතු සිදු කරමින් මේ තත්ත්වයෙන් රට ගොඩගන්න කැපවෙනවා උත්සාහගන්න ඔබට පුළුවන්දේ ඔබ කරන්න. ඒ නිසා අපි සැලසුම් කරා අපිට පුළුවන් විදිහට ඉදිරියේ. පාසැල් දරුවන් ඉලක්ක කරගෙන පාසැල් පොත් පාසැල් උපකරන පාසැල්
බෑක් ඔබ දන්නවා තව මාසයක් යනකොට ජනවාරි මාසය අලුත් පාසැල්වාරය ආරම්භ වෙනවා. හැබැයි දරුවන් දහස් ගානක් දස දහස් ගානකට තමන්ගේ බෑග් ටික පොත්පත් ටික පාසැල් ඇඳුම් සපත්තු මේ සියල්ල ගංවතුරි ගහගෙන ගිහිල්ල සමාල්ලාවට ඒව හොයාගන්නවත් නැතු අසරණ වෙච්ච පාසැල් දරුවෝ දස දහස් ගානක් අපේ රටේ මේ විපතෙන් පස්සේ අසරණ වෙච්චයින්න. ඒ දෙමවපියන්ට දරුවෝ වෙනුවෙන් ලොකු දෙයක් කරන්න විදිහක් නැතිවේ ගෙවල් කැඩිලා ඉන්න තැන්නෑ විශාල පීඩාවලට පත්වෙලා සමහර වෙලාට පවුල එක්කෙනා දෙන්න මිය ගිහිල්ලා. ඒ නිසාපේ විශේසිෙන් ත්‍රේක් ලංකාවේ ඒ නුවරේලිය ප්‍රදේශයේ වලපනය ප්‍රදේශයේ මේ විපතෙන් ඉතාම පීඩාවට පත්වෙච්ච ප්‍රදේශ ගණනාවක් දැනට අපේ ත්‍රවිධ හමුදාව සහයෝගෙන් ඒ ප්‍රදේශ ගැන සොයා බලමින් මේ පාරවල් සකස් කරලා යන්න පුළුවන් වෙච්ච මොහොතෙම අපි ඒ ප්‍රදේශවලට ගිහිල් ආහාර මල් බෙදාදීම වගේම අපි ඉදිරියේ දෙසැම්බර් මාසේ පුරාම පාසැල් දරුවන්ට පාසැල් පොත් පාසැල් උපකරන පාසැල් බෑග් ඒ අයට අවශ්‍ය ඇඳුම් සපත්තුවාදී උපකරන ලබා දෙමින් අපිට පුළුවන් හැටියට අපිට ශක්තියක් වෙමින් අපි වටා ඉන්න සැදැහැවතුම් මේ ලෝකයේ පුරාපේ බණහන ශ්‍රී ලාංකිකයන් එකතු කරගෙන අපේ ශක්ති පමණින් අපේම මිනිස්සුන්ට පිහිට වෙන්න අපි අපේ උතුම් සත්කාර වැඩ සටහන් සිදු කරන. ඒ සඳහා ඔබ හැම දෙනාම ඔබේ ශක්ති පමණින් එක පොතක් හරි එක පෑනක් හරි අරගෙන ඇවිල්ල භාර දෙන්න. අපිට පුළුවන් හැටියට අපි අනිත් අයට පිහිටවෙමු. ඒ අයට ශක්තියක්වෙමු. ඒ නිසා මේ කාරණයත් ඔබට සිහිපත් කරමින් අද උදුවක් පුන් පොහෝ දවසේ මෙට්ටීවීමේ සඳහම් දේශනා ඔස්සේ මේ ධර්මය ශ්‍රවණය කරපු බැහැම දෙනාටමත් ලක්වාසී ලෝවාසි හැම දෙනාටමත් මේ මොහොතේ ජාති කුල ආගම් බේද කිසිවක් නැතුව හදවත් උනුවෙච්ච බොහෝ පිරිසකට පිහිටවෙන්න ඉදිරි පත්වෙච්ච සියලු සංවිධාන පන්සල් විහාරස්ථාන අන්‍යාගමික සංවිධාන වේවා මේ රටේ හැම දෙනෙකුටම තමන්ට පුළුවන් විදිහට ඒ සමාජ සත්කාර සංවිධානය කරමින් පින්කංකරපු ඔබ හැම දෙනාටම මේ රැස් කරගත්ත සියලු පිනත් ඔබ හැම දෙනාගම ජීවිතවලට යෝධ බල යෝධ ශක්තිය සැලසේවා. මේ භයානක සංසාර ගමනෙන් නිදහස් වෙලා මේ විපත් කරදර එක්ක මේ සංසාර බියම දකින්න අප්‍රමාදිවෙන් බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනයක් සිහි කරා. හන්දදාන භික්කවේ ආමන්තයයි මහණෙනි අවසාන වතාවට නුඹලාමතනවා. වයදම්මා සංකාරා මේ ලෝකෙ සියලු සංස්කාර අනිත්‍යයි. අප්පබාදේන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන්. එනිසා මේ විපත් කරදර ඉදිරියේ ධර්මය තුළටම යන්න අප්‍රමාදී වෙන්න අප්‍රමාදීව සද්ධහා සීල සුතතියාග ප්‍රඥා වඩාගෙන පින්කරගෙන කුසල් වඩාගෙන ඔබටත් මටත් අපි හැම දෙනාටමත් මේ භයානක සංසාරදුකින් නිදහස්වීම පිණිස මේ කරාව කරන්නාව සියලුපින් ආශිර්වාදයක් වේවා වේවා කියලා ආශිර්වාද කරනු.